ත්‍රිරෝද යතුරු පැදි උස්සා වාර්තාවක් තිබ්බ කුලියාපිටියේ වාහන සේල්කරු. පොලිස් මූලස්ථානයට දිවයිනේ නන්දිසින් වාර්තාවන වාහන සොරකම් අතරින් වැඩි හරියක්ම පැහැර ගැනීමට ලක්වන්නේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි බව විමර්ශනවලදී පෙනී ගොස් තිබෙනවා. කුලියාපිටිය මූලස්ථාන පොලිසිය මහ පරිමාණයෙන් ත්‍රිරෝද සහ යතුරු පැදි සොරකමේ යෙදුණු 9 ගිය සොරෙකු ඉක්ුත්දා අත්අඩංගුවට ගත්තා. කුලියාපිටිය පොලිසිය පවසන්නේ එක් අයෙකු විසින් සොරාගත් විශාලතම ත්‍රිරෝද රථ සහ යතුරු පැදි තොගය එම වසමෙන් මේ වන සොයාගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුගේ විශේෂත්වය වන්නේ මොහු විසින් සොරාගත් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සියල්ලම මහ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සුවදුක් බැලීමට පැමිණෙන අයගේ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ වීමයි. කුරුණෑගල රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ ඒ අවට පළාත් බද රෝහල් අසල සහ රථගාල්වල යතුරු පැදි හෝ ත්‍රිරෝද රථ නතර කොට ප්‍රතිකාර සඳහා හෝ ලෙඩුන් බැලීමට එම රථවල පැමිණියවුන් රෝහල් ඇතුළට යෑමෙන් පසු සැකකරු එම වාහන පැහැර ගොස් තිබෙනවයි කියලා වැඩි දුරටත් මේ වාර්තාවේ තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. මේ වංචාවට හවුල්කරුවන් වුණු අනෙක් අයවත් සොයා ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරනවයි කියලාත් වැඩි දුරටත් ඒ වාර්තාවේ සටහන් කොට තිබෙනවා.